Apa tanah? Gal kan. Apa dia ini namanya? Kan ini. Apa tanah kiri ande kiri. Apa tay? මෙයාලගේ තාත්තටයි තමයි මේ සේරම පින හම්බෙන්නේ. අනිවාර්යයෙන්. මේක ගම්මානය. හරිද? පොට්ටයක් දාලා ගම්මානය. ඔව්. පොට්ටයක් දාලා ලයික් කරනවා. කිලෝමීටර් දෙකක් තියෙනවා. මේවල මිනිස්සු මේ හදාගෙන අලුතින් ජීවත් වෙනවා. මේ පේන්නේ ලඳු කියලා තාම. අර ලූස් වල වගේ තමයි නේ. ටිකක් එහෙම ලොකු වෙනසක් නැහැ නේ. අපේ ලංකාවේ ඉන්නේ කාන්තාර ටයිප් නේ. ඒක මං කිව්වා නේද? අපි සෞදි අරාබියේ කියලා. නෑ සෞදි වල මෙහෙම ගෙවල් නෙමෙයි. පෙට්ටි ගෙවල් තියෙනවා. දුබයි පැත්තේ. මුතියල ගෙවල් නෑ. ඒ ලංකාවේ ගෙවල් වගේ උලුත් දාලා. මේ සාම හතරේ ලංකාව. මෙහෙම ප්‍රොජෙක්ට් එකක් අර අත්දැකලා නෙමෙයි මිනිස්සු. හරි දුෂ්කරයි වගේ නේ. මේවා ඇවිල්ලා බලන්න ඕනේ. මේවා ගල් නිසා වගා කරගන්න බෑ. ඉතින් අපේ ලංකාවේ අන්තරට දිනවා. සම්පූර්ණ. මන්න ඒක නම් කොච්චර කවුරුම බෑ. මේක ඉතරම් නෑනේ. ආවිල්ලා ලංකාවේ ඒක තමයි කිව්වේ ගාලම තියෙන මේ හකේරියයි මේ රට මෙහෙ දුෂ්කර විදිහට කියන්න දෙපාර්ලියේ නිසා දැන් අපි එක්ක මෙහෙට වැටලා ගල් වලින් මෙහෙට වැටලා තියෙනවා සුදුරු පාර දිගේ පාර දිගේ එල්ලලා අය වගා කරනවා එයාලගේ තියෙනවා ගෙදරම වගා කරගෙන වගේ ජීවත් වෙන්නේ. ආවුට ජාච්ච පිච්චිලා කිසිදු සාරු බබයක් නෑ. ඒ කාන්තාර ටයිප් තමයි. ඒ කියන්නේ මෙහෙම ගහ හොඳට හැදිලා එනවා ඊට පස්සේ පිච්චිලා යනවා. රස්නේ වැඩි හින්දා. ඉතින් ජීවත් වෙන්න දුෂ්කරයි තමයි. ඒවල ලංකාවේ කල්මි. දිස කැපේ ෂොප් කියලා කියන්නේ. වැඩිපුර සීත කාලයක් ඇත්තේ නමුත් ඉතින් වැසි අඩුයි. වැස්ස නෑ කියලා කියන්නේ. මේ පැත්තේ මේ සාත්ම සීත තිබුණාට වැඩක් නෑ වතුර තියෙන්නේ. අම්මේ මේ පැත්තේ මේ අපි විතරද මේ අත්තිය? yes. මම අත්තිගේ වැඩ සිර මම වෙනවා. සේම්. අර පොටි වසිරේ මම shopping day. ආගෙන මම මේකේ මේ කොට එකක් වෙන මේක අර තියෙන සුපර් මාකට් එක ගන්න ගියේ. හරි සුපර් මාකට් එක. අත් කොට එකක් ගන්න ගියේ මේ අත්තික නිසා ඉතින් සීත නිසා මම අන්තික එක මැජිකෝ. අරෝනා හැරෙලා pizza. pizza. Kedane
යන්නේ ආවේ. කෙරුවොත් විතරයි ඔන් කෙරුවොත් විතරයි කැපෙන්නේ. අම්මේ අපි පල්ලි ගිහින් ඇවිල්ලා ඇවිදින්න මේවල. හා. පූජාවෙන් පස්සේ එල්ලෙන්න පුළුවන්. ඔව් ඇවිදින්න පුළුවන්. හැබැයි මේ අවුවේ ඇවිදිනවනේ සීතෙන් ඉස්සෙල්ලා නමෙක්. මේ DM එකක් තියෙනවානේ DM. ලෝලා කොන්සම්. ජලතේරිය එක තියෙනවා තාම ජලතේරියක් අපි වහලා පොඩ්ඩක් මේ මිනිත් රස්නේ. සන් නිකෝලා. නැත්තම් ඉවරයි. ආයෙ මොකද ඊළඟ සමහරට ඉංග්‍රීසි එකක් තියෙනවා. Wi-Fi cafe bar. අර තියෙන්නේ රෙදිකාද? අර තියෙනවා තියෙන්නේ බලන්න. ඔන්න ඔයාලා සියලු දෙනා බලාගන්න පුළුවන් මේ ජුගෝර දේවස්ථානයේ ඔයාලට පේන උඩ ඉන්න අයට ඔව් අපිට හොඳට පේනවා. මම හිතන්නේ සමහර අයගේ සිහින මේ ස්ථානෙට එන්න අපි දැන් මේ දේවස්ථානයේ පහු කරගෙන හොටෙල් එකට ගිහිල්ලා කෑම කාලෙම මේ කිට්ටුවටම තමයි තියෙන්නේ දේවස්ථානයේ අයින් තමයි තියෙන්නේ අපේ මේ පූජාව තියෙන ස්ථානයත් මේ පල්ලියක් තියෙන චුටි පල්ලිය. Souvenir shops. අපි ඇවිදින්න මේ පොත්තේ. අම්මේ හරි හරි. මේ හොටෙල්. Holy. ඉතාලි කතා කරන්නේ. හා. අර කොන්ටියුලියෝටි ඉතාලියායිනේ වැඩිපුර එන්නේ මෙතෙන්ට. ප්‍රීමෝ. හොලිනෝ. ඒ යාලේ භාෂාව අපේ භාෂාව. මේ පේන්නේ ඒක තමයි. Okay, for weather watch one. Circle J. මේකද මේ පල්ලිය කියන්නේ? මේක තමයි පල්ලිය. එහෙනම් අන්දක් වයින්නවා කියන්නේ? ඒ දර්ශනීය වෙච්ච තැනක. ඔව්. මම කියන්නේ නෙට් එකේ පෙන්නේ මේක තමයි සුබරන්ත්‍රි. එතකොට දර්ශනය වෙච්ච කොහෙද? මේක තමයි හිට යන්නේ. අර සෝසියක් පේන්නේ හරි. යෝ සුපර්. Guarda sulla destra, adesso ci vedi la santuario di Medjugorje. Siamo arrivati, adesso direttamente andiamo all'albergo. Dopo veniamo qua anche per la messa. Ci vediamo dopo. Grazie. අර උඩ කන්ද. අර කුරුසියක් තියෙනවා. දැක්කද? නගින්න දුව. මාවත් ටිකක් අල්ලන්න. Father එකක් එනවද? Father යන්නේ? කවුද? එන්න කියන තුනම මාරන තුනම මාර. එතනින් එහාට මම කතා කරන්නේ නැහැ කාටවත්. මොකද වෙලාව කියන එක හරි වටිනා. මට නම් ප්‍රශ්නයක් නැහැ. මම අවුරුදු දෙතුන් පාරක් එන කෙනා. ඔයාලට තමයි මම මේ දැරියන්නේ ඔක්කොම අලුත් කට්ටිය එකයි මේ මොකද නැත්තම් තාතා මගේ බෑග් එක දැන් ගහන්න පුළුවන් මට කිව්වා අපේ මැඩම් එක්කී මස් කරාගෙන දාගෙන බලන්න ගහලා එන්නේ චක්කේ ඉන්නේ
Please. Please. Shane. Auntie මේ මෙයාට දන ගහන්න බැහැලු. මම ලීසා කියනවා කොහෙන්ද කියලා අඳුර ගන්න බැහැ. අපි ඕනම් මෙතන බාන්න කට්ටිය Kao što je gospodin mama oprostio, tako i mi. A Bog svega ljubav, to je sve za savršenstva. I mir Hrista koji upravlja srcima vašim. Mir na koji ste poslani u jednom tijelu zahvalni budite. Riječ Hristova neka u sve bogatstvo prebiva Pana. U svakoj se mudrosti poučavajte i razumijujte. Psalmima, hvalospjevima, pjesmama duhovnim, od srca pjevajte hvala Bogu. I sve što pod riječju ili djelom činite, sve činite u imenu Gospodina Isusa, zahvaljujući Bogu Otcu po njemu. Riječ Gospodina. අනිවාර්යෙන් කරනවා. එන්න වාඩි වෙන්න බලන්න පාදකෝ එන්න වාඩි වෙන්න කොහෙද වාඩි වෙන්න කට්ටිය ලඟ වෙලා වාඩි වෙන්න නිකන් හරි තියනවා අර එක එක පවුල් වලින් වෙන වෙනම ඇවිල්ලා වගේ ඉන්න එපා ඔක්කොම එකමුතුව හොඳට අටැල්ලා මේ මෑනේ පේන්නේ ඔව් මෑනේ පේන්නේ අර පේන්නේ. දැන් පේනවා. එහෙනම් මේ ලයින් එක තියන්න. මේ ඉතින් මේ ලයින් එකේ ඉන්නවා. ඔව් පේනවා. මේ ලයින් එක ඉන්නකම්. අවුරට යන්න. කොහෙන් හරි වාඩිය අත්තට බලකින් යන්න ගන්න.
අනිත් ඔයා මෙතෙන්ට මෙන්න. ඒතකොට තව කට්ටියකට උතෙන් ඉඳගත්තා කියන්නේ. අපිට ගොඩක්. ඇයි අර මේ කීවෙන සෙවද මේ අත දැන් නැගිටින්නේ? U petom žalosnom otajstvu razmišljat ćemo kako Isus raspet i umro na križu za nas. Molim te, Isuse, za tvoju crkvu na čelu s našim papom Franjom, da nastaviš svijetlo vršiti djelo milosrđa ljubavi koje si ti započeo. Oče naš koji jesi na nebesima, sveti se ime Tvoje, dođi kraljestvo Tvoje, budi volja Tvoja, kako na nebu, tako i na zemlji. Naš svakdanji daj nam danas i otpusti nama duge naše, kako i mi otpuštamo dužnicima našim. Ne uvedi nas u napast, nego izbavi nas od zla. Amen. Zdravo Marijo, milosti puna, Gospodin s Tobom, blagoslovljena Ti među ženama i blagoslovljen plod utrobe Tvoje, Isus. Sveta Marijo, Majko Božja, moli za nas griješnike, sada i na času smrti naše. Amen. Zdravo Marijo, milosti puna, Gospodin. ටිකක් බලනවා ඊට පස්සේ නිකන් ඒක ආයෙත් නිකන් බෝරින් වගේ දැනුණා. ආයෙත් ටිකක් බලනවා. අනිත් වීඩියෝ කරනවා කියලා දන්නේ නැහැ. ඒ ජීවිතේ කියන්නේ ඇන්ටි මේ අපිට මේ වීඩියෝ කරන්නේ ඒක තමයි මුලින්ම දාන්න. හරි හරි අනිවාර්යයෙන්. පුදුමයි. මේ මාට ෆොටෝ එකක් දාන්න. මේ පැත්තට හැරෙන්නේ නේද? ඔයා මේ කොයි පැත්තට හැරෙන්නේ? ඒක මෙහෙම. ඔයා හැරෙන්නේ Hi guys. හරි. Hi guys. මේ ලෝකයට පැමිණුණු කාර්ය අද දවසේ දේව වචනය තුල මනාවට කියලා දෙනවා. අද දේව වචනේ අවසානයේ ඔබ අහුම්කන් දුන්නා නම් මනුෂ්‍ය පුත්‍රයාණෝ කියන ජේසු මේ ලෝකයට පැමිණියේ නැතිවුණු දේ සොයන්නටත් ගලවන්නටත් වැඩම කළසේකයි කියනවා. ඒ කියන්නේ ජේසුගේ කාර්යයන් දෙක තමයි නැතිවුණු හැම හොයන එකයි ඒ වගේම මුළු ලෝකයම ගලව ගැනීමයි තමයි ජේසුගේ කාර්යයන් දෙක වෙන්නේ. එතකොට ප්‍රියාදර සහෝදර සහෝදරයනි අද දවසේදී ජේසු අපිට ප්‍රකාශ කරන මේ නැති වෙලා හිටපු පුද්ගලයෙක්ව හොයන ආකාරය ඒ තමයි සකේවුස් කියන පුද්ගලයාව හොයන ආකාරය. සකේවුස් කියන්නේ කවුද කියලා ඔබ හොඳ හැටි දන්නවා. පුංචි කාලේ ඉඳලා ඔබගේ ධර්ම උපදේශය එහෙම නැත්නම් දහම් පාසලේදී එහෙම නැත්නම් පූජාවලදී මේ උපමා කතාව හරියට අහලා තියෙනවා. මේ ගැන විවිධ දේශනාවන් විවිධ පියතුමල්ලා බිෂොප්ලා කාදිනුනා
වේද සාධාන සභා වේද සාධුරේ සම්පන්න වේද පාපක්ෂමා වේද මහා සත්‍ය වේද අනන්ත ජීවිතයේ විශ්වාස කරමි ආමේන් ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්ම වේවා අපගේ දිනදා භෝජනය අපට දානය කරමින් අපට වැඩ කරන අයගේ වේදික කමා කරනා අපගේ වැරදි මහා කරන නමෝ මරේණී පිය ප්‍රසාද පූර්ණවන්තේනී ස්වාමී වහන්සේ කෙරෙහිය සියයෙන් ආශිර්වාදයේ වහන්සේ ඔබගේ සුසේ පළවෙනි ජේසු ආශිර්වාද ලබාවමය නමෝ මරේණී පිය ප්‍රසාද පූර්ණවන්තේනී ස්වාමී වහන්සේ කෙරෙහිය සියයෙන් ආශිර්වාදයේ වහන්සේ ඔබගේ සුසේ පළවෙනි ජේසු ආශිර්වාද ලබාවමය සාන්ත මරියනී දේව මෑණියනි පාපියෝ පුරේසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කරමු නමෝ මරේණී පිය ප්‍රසාද සාන්ත මරියනී දේව මෑණියනි පාපියෝ පුරේසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කරමු शांत मरियनी देव मैंने पापियों को देखा धन अपने मरने नमो मरियनी
අපි අපුදේසා දැනුත් අන්නේ ලෙක්යන් ඥාන කරනවා ජේසු මං හිතුවේ කිවි කැස් කියලා. ඒකෙන් ගෙඩියක් කඩා ගන්න තිබ්බන රස ඇතිනේ. අතින් කඩා ගන්න බෑනේ. කන්න එපා මොනවද දන්නේ? කිවි කිවි. අම්මේ බ්ලූබෙරි. අතින් කඩා ගන්න බැයිද ගෙඩියක්? අතින් කඩා ගන්න බැයිද? මේන් ටික ඉල්ලගමු. කෙක්ක් කරගෙන කඩාගමු. මේක मैं YouTube කඩා ගන්න ගැස්සුත් බැනීද? කවුරුත් ඉන්නවද? අපේ වීඩියෝ ගන්න මේක දෙහිම බුදුන් කියන ඕනද? ඔය ඉතලම ඔයාගේ සහෝදරයද මෙයා කියලා දන්නේ නැහැ. ගන්න මේ ඔය මම දැනගන්න. ඔව්. අනෝනේ දෙයහන් කිව්වේ.
දැන් අර අල්ලලා දෙන්න නේද අන්න බෙදාගෙන යන අනිත් පැත්තට. ගෙදරත් එහෙමද?